බෝඩස් YouTube channel එකට අපි ඔබ සාදනයෙන් පිළිගනිමු. අද අපි ඩයිව් කරන්නේ හොරර් මූවි ෆෑන්ස්ලාගේ ඉතගත්ත ලෝකේ භයානම සීක්‍රට්ස් එකකට. The Conjuring 2. මේක බලලා තියෙනවා නම් කමෙන්ට් වලින් කියන්න. ඔබේ ෆේවරිට් කිපි මොමන්ට් එක මොකද්ද? බලලා නැත්නම් ස්පොයිලර් එලාට් අද මම ෆුල් ස්ටෝරි එක බ්‍රේක් ඩවුන් කරනවා. ඒ නිසා ඔබ චිත්‍රපටය බලන්න කලින් බලනවා නම් ටිකක් කියාපු subscribe කරලා like එකක් දාලා එකතු වෙන්න මේ ස්පොකි ගමනට. Let's get started. Conjuring 2 කියන්නේ 2016 රිලීස් වුණු ජේම්ස් වෑන්ගේ හොරර් මාස්ටර් පයිස් එකක්. ඒත් එනෆීල් ෆොරෙස්ට් කියන රියල් ලයිෆ් අන්ටින් එක මත පදනම් වුණු එකක්. ස්ටෝරි එක ස්ටාර්ට් වෙන්නේ 1977 දී එංගලන්තයේ එනෆීල් නගරේ කවුන්සිල් හවුස් එකක. ඔක්සන් ෆවුලර් ෆෙගී සිංගල් මදර් කෙනෙක්. එයාගේ දරුවන් අතර දෙනා විශේෂයෙන් ජෙනට් ඔක්සන් මේ ගෙදර ජීවත් වෙනවා. ඒත් එක එක භයානක දේවල් ගෙදර ඇතුලේ වෙන්න ගන්නවා. පින්තූරේ මේ යනවා. අමුතු ශබ්ද එනවා. බිත්තිවල නොක්ස් එහෙම නැත්තම් ජෙනට්ගේ බොඩි එකට කිෆි ඕල්ඩ් මෑන් නොයිස් එකකින් ආත්මයක් කතා කරනවා. මේ ඉන්ට්‍රිකන්ස් බලපතර වෙනකොට එස්.ආර්. ලෝරන්ස් වොරන් ද කන්ජරින් 1 වලින් ආපු පැරනෝමල් ඉන්ඩිවිෂන් යුවල ඔක්සන් පවුලට උදව් කරන්න එනවා. ලෝරන්ස්ට කෙයාවෝයන් ඇබිලිටිස් තියෙනවා. ඒ මේ කේස් එකේ යාර ලොකු චැලෙන්ජ් එකක්. ගෙදර ඉන්න ඩිමෝනික් එන්ටිටි එක තමයි බිල් විල්කින්ස් කියන ඕල්ඩ් මෑන්ගේ ආත්මයක් විදියට එනවා. ඒත් ඊට යාගින් තවත් බලවත් ඩිමෝනික් ෆෝස් එකක් තියෙනවා. වලක් ඩීමොන් නන් ලෝරන්ස් විසින්ස් එනවා එඩ්ගේ ජීවිතේට ඩේන්ජර් එකක් ගැන. එක ෆිල්ම් එකට තවත් ටෙන්ෂන් එකක් එකතු කරනවා. ඔක්සන් පවුල ජෙනට්ගේ පොසිෂන් එක තව තවත් භයානක වෙනවා. වොරන් නිවට උත්සාහ කරනවා මේ අවුන්ටින් එක ඇත්තද ඕක්ස්ද කියලා ඔප්පු කරන්න. මොකද කතෝලික් කස් එකත් ඉනෝවේව් වෙලා තියෙනවා. ස්ටෝරි එකේ කීමැක්ස් එක යනවා ලොකු බැටල් එකකට ඩිමෝනික් ෆෝසස් එකක් වොරන් නිවල ෆයිට් කරනවා. දෙනසා ඔක්සන් පවුල බේර ගන්න ස්පොයිලර්ස් නවතිනවා මෙතනින්. ඒත් කීමැක්ස් එක ඔබේ ඇඟිලි ගැස්සෙන් නෙම දෙයි. සස්පෙන්ස් ජම් ස්කේසස් එමෝෂනේෂන් මොමන්ට් එක ද කන්ජරින් 2 තමයි හොරර් ෆෑන්ස්ලාගේ අල්ටිමේට් රයිඩ් එක. කන්ජරින් ගැන ලස්සනම දේ තමයි මේක රියල් ලයිෆ් එනිෆීල් ෆොටර්ගේස්ට් කේස් එක මත පදනම් වෙලා තියෙන එක. 1977 1979 කාලේ ඔක්සන් පවුල ඇත්තටම මේ ගෙදර පැරනෝමල් ඇක්ටිවිටිස් ෆේස් කරා. ජෙනට් ඔක්සන්ගේ බොඩි එකට ඕල්ඩ් මෑන් වොයිස් එකකින් ආත්මයක් කතා කළා කියලා එවිඩෙන්ස් තියෙනවා. ෆොටෝස් ඔඩියෝ රෙකෝඩින් එහෙමත් නැත්නම් ඉන්වෙස්ටර්ස්ලා ලියපු රිපෝට් එකේ මේ අවුන්ටින් එක ඇත්තද ඕක්ස්ද කියලා ලොකු කන්ට්‍රවර්ස් එකක් තියෙනවා. ගොඩක් අය කිව්වා මේක ෆේක් කියලා. ඒත් ෆොටෝත් එක තුනම බලන්න බය හිතෙනවා. එස්.ආර්. වොරන් ඇත්තටම අන්ෆීල් කේස් එක ඉන්ටිවේස් කරා. ඒත් ඔවුන් ගොඩක් කල් ඒ ඉඳලා නැහැ. ෆිල්ම් එක ටිකක් ඩ්‍රාමා සිසස් ඒත් රියල් ඉවෙන්ට් එක ලස්සනට මික්ස් වෙලා තියෙනවා. කමෙන්ට් එකතු කරන්න. ඔබ මේ එනිෆීල් ෆෝල්ටර්ගේස් එක ගැන මොනවද හිතන්නේ? රියල්ද ෆේක්ද? මෙච්චර බය හිතෙන්නේ ජේම්ස් වෑන්ගේ ඩිරෙක්ටින් එක ස්ටයිල් එක තමයි. මේන් ඩීසන් සබ්ස්ටෙන් බිල්ඩ් කරන ආකාරය ජම් ස්කේස් එහෙම නැත්නම් ඩීමොන් නන් වලක්ගේ කිෆි විසුවල්ස් ඔබට බය වෙන්නම වෙනවා. උදාහරණයක් විදියට ජෙනට්ගේ පොසිෂන් ස්කේන්ස් එකතු වුණාම ඔබේ හිත එක තැනක තියාගන්න බෑ. වේරා ෆෙමිගේ සහ පැට්ටික් විල්සන් ආයිත් රොනන් සහ එඩ් ලෙස පඟපානවා. එයාලගේ කෙමිස්ට්‍රි එක ෆිල්ම් එකට ජීවය දෙනවා. ෆන් ෆැස්ට් ෂූට් කරද්දී සෙට් එකේ ඇත්තනම පැරනෝමල් ස්ටෆ් සිද්ධ වුණාලු. ලයිට් ෆිකින් ස්ටේන්ස් නොයිසිස් ඇක්ටර්ස්ලාස් බය වෙලා තියෙනවා. ඔබ මේ ගැන මොනවද හිතන්නේ? කමෙන්ට් වලින් ෂෙයා කරන්න. යාළුවනේ The Conjuring දෙක ගැන ෆුල් බ්‍රේක් ඩවුන් එකක් දුන්නා. ඔබ බලලා දෙනවද මේ ෆිල්ම් එක? එනෆීල් ෆෝල්ටර්ගේස්ට් එක ගැන ඔබේ තියරි එක මොකද්ද? Conjuring 1 එකට වඩා මේක බය හිතෙනවද? කමෙන්ට් වලින් කියන්න. තව මේ වගේ ස්පූකි කන්ටෙන්ට් බලන්න
සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඊළඟ වීඩියෝ එකදී යමු. ඩෑට තනියම බලන්න එපා ටික. Stay spooky bye.